නොනිමි මාතෘත්වේ උතුම් වූ මිනිපහන නොනිමි සෙනෙහස රෑන පෝදා විශේෂ ගුවන් විදුලි නාට්‍ය පෝය සඳේලියෙන් මුළු මහත් ප්‍රදේශයක් ආලෝකවත් වෙද්දී නිවසක් ආලෝකමත් කරන්න ඔබ තල්වන විදුලි බුබුලකට පුළුවන් වුණාට ඒ නිවස තුළ ජීවත් වෙන ජීවිත තුළ සැබෑ ආලෝකයේ රඳා පවත්නා දේවාශිර්වාදය අම්මා. කතාවක් තියෙනවනේ ගෙදර බුදුන් අම්මා කියලා. දැවි දැවි දැල්වෙන ඒ මිනි පහන බඳු මාතෘත්වය අහිමි අහසයට වෙසෙන ජීවිත තුළ ආලෝකයක් රඳා පවතීවිද? එසේනම් අහිමි නොවූ හිමි වූ සැම නිවෙන්නට පෙර ආලෝකමත් කරමු. මාතෘත්වයේ මිනි පහන උතුම් වූ මාතෘත්වය වෙනුවෙනුයි මේ කතාව. පුතා කෝ එන්නනේ? දැන් ස්කූල් යන්න එකත් වෙන වැටි. කොහේ ළමයා? ඉන්න අම්මා මම එනවා. කොහෙද ළමයෝ යන්නේ? කො මේ බෑග් එක දාගන්න. මොනවද මේ ඔළුවේ ගහන් ඉන්නේ? ආච්චම්ම පහන තිල තෙල් ගෑවම්මා. ෂේ බලනවා මේකේ ගඳ. කොයි කාලේ ඉඳන් තියෙන තෙල්ද කවුද දන්නේ? ෂර්ට් එකෙත් ගෑවෙනවා. මං කියලා තියෙනවනේ ඔය ආච්චි අම්මගේ කාමරය ඇස්සේ රින්ගන්න එපා කියලා. කොහෙද අහනවද නෑනේ? අයියෝ අම්මා මං යනවානේ. අම්මා මොනවාද අම්මා ඔය ඕන් නැති වැඩමනි කරන්නේ? බලන්න පුතාගේ ඔළුවේ තෙල් බෝතලයක් මවක් කරලා. ඉස්සර ඔය ගම්වල ඉස්කෝලවල වගේ නෙවෙයි යන්නේ. මෙයා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකටනේ. අනේ අම්මා ටිකක් තේරුම් ගන්නකෝ. අනේ දරුවෝ තෙල් ඩිංගිත්තක් ගෑවමායි වහ වෙනවයි. බලන්නකො මේ කොල්ලගේ කොණ්ඩේ හැටි. අනේ අම්මා මේ ආයෙනම් ඔයාට ලෑස්ති වෙන්න එපා. මොකද දේවිකා මේ උදේ පාන්දර? ඇයි අම්මා? අම්මගෙන් මහගන්න එකයි ඇත්තේ. නෑ මුකුත් නෑ පුතේ. මගේ පුතා වැඩට යන්නද? ඔව් මම ගිහින් එන්නම්. දේවිකා මම යනවා හොඳේ. තෙරුවන් සරණයි මගේ පුතේ. ලොකුදු කොයා? කො නැගිටින්න. අනේ අම්මා තව ටිකක් ඉන්න දෙන්නකෝ. ළමයෝ අනේ නැගිටින්න දරුවා. අද දවල් ලන්ච් එකට දඩාගේ යාළුවෝ කට්ටියක් එනවනේ. එන්න මට උදව් කරන්න. අස්පස් කරන්නත් ඕනිනේ. ඒ කියන්නේ අද පාටිද? ෂාම් මරුනේ. ඔන්න එහෙනම් මම ඩෙකරේට් කරන්න හොඳේ. හරි හරි. මේ මං ටවුන් එකට යනවා. එහෙනම් මං ගිහින් යනකම් ඔයා ඒ වැඩ ටික බලන්න හොඳේ. අම්මා උදුවේ අද මහේෂ්ගේ යාළුවෝ ටිකක් එනවා ලන්ච් වලට. මං චිකන් වගේක් කුස්සියෙන් තියලා ඇති. ඒ ටික පුළුවන් නම් ෆ්‍රයි කරලා ගන්නවද? හරි දුවේ. මං ඒ ටික ලෑස්ති කරන්න. තව මොන වෙයි හදන්නේ? රයිස් එකයි පාස්තා එකයි සැලඩ් එකක් හදන්න. ලොකුවට කැවෙන්නේ නෑනේ කොහොමද? චිකන් එකයි ඔය තව මොන හරි හදලා ගමු. මං එහෙනම් ගිහින් එන්නම් අම්මා. පරක් වුණා. හරි දුවේ ප්‍රවේශමේ. අනේ මගේ හොඳ ආච්චා වගේ මට රසම රස කිරිත එකක් හදලා දෙන්නකෝ. එන්න මයි පුතේ. මං හදලා දෙන්න. ආච්චා අද ඔයාද යන්නේ? අම්මා කියලා ගියේ මස් වගේක් තියේ ඒක හදලා ගන්නට කියලා. මම මේක හදන්න හැදුවේ. කෙල්ලේ මම මේකට මිරිස් 3-5 දාලා අත ගාලා තියෙන්නේ. මේක බැදිලා ඉවර වුණාම මෙන්න මේකට ලුණු ඩිංගිත්තක් ඉහලා ගනින්. ලුණු බෝතලේ හොයා ගන්න බැරි වුණා නොවේ.
මගේ මේ කකුල රිදෙනවා ඉන්න බෑ. මං තෙල් ඩිංගිත්තක් ගාගෙන එන්නම්. හරි හරි ආච්චා මං කරන්න. දෝනී කෝ ඔයා ඩෙකරේට් කරාද? ඔව් අම්මා මේ ලස්සනයිද? ෂා ඔය තියන්නේ නියමට. මෙන්න මං එළිය රයිස් අරන් ආවා. චොප්සි එකකුයි චිලි පේස්ට් එකකුයි ඇති. ප්ලේට් වලට දාලා ගන්න. දෝනි ආච්චි අම්මට මං කියලා ගියා චිකන් ටික ෆ්‍රයි කරන්න කියලා. මොනවා කරාද දන්නේ. ඒ ටික හරි අම්මි. මම මේ ටික ලෑස්ති කරන්නම්. ආච්චා මේ ටික අර ප්ලේට් වලට දාන්නකෝ. මං ඔෂ් එකක් දාලා රෙඩි වෙලා එන්නම්. කට්ටිය එනවත් ඇතිනේ. හොඳා දුවේ මං කරන්නම්. දේවිකා අපි ආවා. මිස්ටර් රෝහන එන්න එන්න ඇතුළට. කොහොමද මිසිස් පෙරේරා? හොඳින් ඉන්නවා. ඉතින් කොහොමද දේවිකා? කෝ පුතා තාම ස්කූල්ද? ඔව්. දැන් එනවත් ඇති. දෝනි නම් ඉන්නවද ගෙදර? එන්න එන්න. වාඩි වෙන්න. දෝනි කෝ මෙහාට එන්න. ඉන්නම්ම මේ එනවා. දේවිකා කූල් මොන හරි බමුණේ. කතාවෙන් කතාව ඒකත් අමතකුණා. ඉන්නකෝ මං අරන් එන්න. රෝහන මේ පැත්ත හරිම නිදහස්නේ. කොහෙද ඉතින් බිස්නස් පාර්ට්නර්ස්ලා වුණාට අදනේ ඉතින් ගෙදරට ආවේ අපි නේද? ඒකනේ කොහෙද ඉතින් අපිට එන්න වෙලාවක්. වැඩ අම්මා අර ෆ්‍රිජ් එකේ තියෙන බීම අරගෙන වීදුරු වලට දාලා ගන්නකෝ. මම මේ කැම ටික මේසෙට තියන්න. හරි දුවේ මං ඒ ටික ලෑස්ති කරන්නම්. ඒක නෙමේ මහේෂ්. අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ හැම මොකද දැන්? මම මේ දවස්වල එක තව බලන්නේ. අර එල්ඩ හෝම් එකේ අලුත් බිල්ඩින් එකේ. ඒකේ මේ හොස්පිටලි පැත්ත ටික වැඩි කරන්න කියලා බැලුවේ. අපි කෝල් ඩ්‍රින්ක් එකක් බොන ගමම කතා කරමු නේද? thank you දේවිකා. thank you. ඒක හොඳයි. අපේ අම්මලාට උනන් නිතරම ලෙඩනේ මහේෂ්. වයසක අය ඉන්න තැනක් කියන්නේ එතන අනිවාර්යෙන් පිරිසිදුකම සහ හදිසි ප්‍රතිකාර තියන්න ඕනේ. oh shit. අනේ ඇයි මිසිස් පෙරේරා? කූල් ඩ්‍රින්ක් එකේ මොකක් හරි අවුලක්ද? ඔබ බලන්න. දේවිකා මොනවද මේ? කට ළඟට ගන්න බෑ මේ ග්ලාස් ඔක්කොම තෙල් බේරකමයි. අනේ sorry මිසිස් පෙරේරා. මිස්ටර් රෝහන I'm really sorry. හරි it's okay. අපි කාටත් අත්වැරදීම් වෙනවනේ. දේවිකා කැම ටික ලෑස්ති කරන්නකෝ. අපි එහෙනම් කැම ටිකක් කාලෙමු. හරි මම ලෑස්ති කරන්න. අම්මා හේයි දුවේ ඇයි තමා තෙල් බෙහෙත් නාගෙන දර වීදුරු හැලුවේ. අපිට ලැජ්ජ කරන්න ඕනේ. තමෝ මගේ මුළු දවසම විනාශ කරනවා. මගේ ළමයවත් නම්බගෙන හැම දෙයක්ම කරගන්නේ තමන්ට ඕන විදිහට. ඉන්නකෝ මම හොඳ වැඩක් කරන්න. මේ මලේලව තෙල් බෙහෙත් විසි කළා දානවා. ඉඩියට්. අම්මා මොකද ඒ සද්දේ? අනේ මගේ දරුවෝ මං කිසි දෙයක් හිතලා කරේ නෑ. මහේෂ් මොකක් හරි අවුලක්ද? දේවිකා මොකද මේ? දේවිකා ඩාර්ලින් කවුද මේ? මේ අපේ ගෙදර වැඩට ඉන්න සර්වන්. කිසිම වැඩකට නෑ ඩියර්. මෙලෝ වැඩක් කරන්නේ නෑනේ. දේවිකා. මහේෂ් යමු. මං කෑම ලෑස්ති කරා. ආච්චම්මේ මගේ පුතේ. ආච්චම්මා මේ ඔයාලගේ සර්වන් කිව්වා නේද? නෑ මේ ඉන්නේ මගේ තාත්තගේ අම්මා අපේ ආච්චා. මහේෂ් මොනවදයිස මේ තිරිසම් වැඩ? අනේ නෑ සර් නෙවෙයි. බලනවා තමුසේ අද කොන්ද කෙලින් තියන් ඔය කකුල් දෙකෙන් හිටන් ඉන්නේ මේ රත්තරන් අම්මා නිසා. තමුන්ගේ පෞද්ගලික ජීවිතය මට වැඩක් නෑ. ඒත් අම්මා කෙනෙක්ට වෙන අසාධාරණය මට බලන් ඉන්න බෑ. තමුන් කරන ප්‍රොජෙක්ට් එකත් එල්ඩ මදර් හෝම් එකක් නේද? එතකොට තමුන් ඒක කරන්නේ තමුන්ගේ අම්මට මෙහෙම සලකලද? අම්මා අම්මට තුවාලද? නෑ නේද?
ඉන්නකෝ. දෝනි මේ බෝතල් කටු ටික පරිස්සමින් ඇහිඳලා විසික් කරන්න. ආච්චි අම්මට පේනවත් අඩු වෙතිනේ. එන්න අම්ම නැගිටින්න. අම්මා ඔහොමම මෙතනින් ඉඳගන්න. හරි. පුතා ආච්චි අම්මට වතුර එකක් ගෙනත් දෙනවද? දේවිකා ඔයත් අම්මා කෙනෙක්නේ නේද? අපිත් මේ වගේ වයසට ගියාම අපේ දරුවොත් අපිට මෙහෙම සලකනවට ඔයා කැමතිද? නෑ නේද? මේ අම්මත් මහේෂ් තරුණ කාලේ අපි වගේම ලස්සනට ඇඳලා කරලා ඉන්න ඇති. ඔයා දැන් ඔහොම ලස්සනට ඉන්නත් මේ අම්මා ගොඩක් උදව් කරනවා ඇතිනේ. එහෙම නේද? ආච්චම්මේ මෙන්න බොන්න. සිද්ධ වේ මයි පුතේ. අම්මා අනේ මට සමාව වෙන්න. අනේ මගේ දුවේ සමාව ගන්න ඕනිනේ. උඹලා hina වෙලා සතුටින් ඉන්න. මට එච්චරයි වෙන්න ඕනේ. මෙච්චර කාලයක් අපි හැමෝගෙම මොන වැරදිවලට අපිට සමාව දෙන්න අම්මා. එන්න අම්මා. අද කෑම මේසෙ මුලින්ම වාඩි වෙන්නේ අම්මා. අනේ නෝනේ. එන්නම්ම එන්න. අපේ අම්මත් ඔයා වගේම තමයි. වයසයි. නිතරම ලෙඩ වෙනවා. ඒත් ඉතින් එයා නිසයි අපි හැමදේම කරගන්නේ. එයා අපිට ලොකු හයියක්. ඉන්න මන්ට සෙට් අරන් එන්න. අනේ එපාදු මේ හොඳටම ඇති. අපි ඉක්මනින්ම යන්න ඕනේ. රෝහණට මීටින් එකකුත් තියෙනවා. අම්මගේ කොන්ද කැක්කුමක් ඇවිත් අද ඒකට ඩොක්ටර් චැනල් එකකුත් තියෙනවා. ඒකයි. මහේෂ් එහෙනම් අපි ගිහින් එන්න. කෑම ටික රසයි. ආයෙත් දවසක හම්බෙමුකෝ. අපි ගිහින් එන්නම් දේවිකා. අම්මා එහෙනම් අපි ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න ඕනේ හරිද? දූ අපි යනවා. කෝ පුතා? පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ හරිද? පොනුරුවන්ගෙම පිහිටයි නෝනේ. චෝටි පුතේ අනේ මගේ පපුව ඩිංගිත්තක් රිදෙනවා. මාව කාමරේට එක්ක යන්න පුළුවන්ද? ඉන්න අම්මා. ගොඩක් අමාරුද? අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමුද? ඕනේ නෑ පුතේ. ටිකක් පෙහෙවැල වුණාම හරි ආවේ. හැබැයි අමාරුවක් වුණොත් අනිවාර්යෙන් කතා කරන්න. හරි මය පුතේ. උඹලා සතුටින් ඉන්න ඕනේ. මන් නිසා රණ්ඩු සරුවල් ඇති කොරගන්ට එපා මය අම්මා. මහේෂ් ඔයත් මොන හරි කන්න. බඩගිනිත් ඇතිනේ. එපා මම පස්සේ ගන්නම්. අනේ මට සමාව වෙන්න මහේෂ්. දේවිකායි මගේ අම්මා. ඔය ආය වෙලාවේ සර්වන් කෙනෙක් කිව්වේ මගේ අම්මට දේවිකා. මගේ අම්මට පපුව හාරගෙන යන වේදනාවක් ඒ වෙලාවෙත් දැනුණත් ඒක බොරුයි කියලා කියන්න අර මිනිස්සු ඉස්සරහා කටේරිච්ච නැති එක ගැන මටම ලැජ්ජයි. තමන්ගේ දරුවෝ ළඟ වැඩකාරියක් වගේ වැඩ කළාට එයා අපේ සර්වන් කෙනෙක් නෙවෙයි දේවිකා. ඒ මිනිහයාට මොනවා හිතෙන්නේ නැතිද? පව් දේවිකා. පව් මගේ අහිංසක අම්මා. ආච්චි අම්මේ අනේ අක්කේ. ඇයි මල්ලි? මොකද දරුවා මේ? අනේ අම්මේ ආච්චි අම්මා කතා කරන්නේ නෑනේ. එයා දෙක අතරගෙන බලන් ඉන්නවා විතරයිනේ. තාත්ති අනේ බලන්නකෝ. ආච්චා නැගිටින්නකෝ. අනේ මගේ ආච්චා. අම්මේ. අනේ මගේ රත්තරන් අම්මේ. අත්තම්ම පිව දාලා ගින් පුතේ. දෙයනේ මගේ අම්මා. මේ පව්කාර පුතාට සමාව දෙන්න අම්මේ. ඔයාව සතුටින් තියන්න මට බැරි වුණා. එදා දවස මුළු නිවසම අඳුරින් පර වුණා. ජීවිතේ කුඩා කල තරුණ අවදිය වගේම මහලුවිය කියන්නේ
අකාලයේ මිය නොයන පුද්ගලයෙකුට විඳින්නට වෙන එකිනෙකට වෙනස් කාල පරිච්ඡේදයන් තුනක්. අම්මේ කියන්නේ මුළු ගෙදරම බර කරට අරන් දරුවෝ හදලා උස්මහත් කරලා දරුවන්ගේ දරුවනුත් උස්මහත් කරන රොබෝ කෙනෙක් නොවන නමුත් එලෙසින්ම වැඩ කරන කාර්යබහුල කාන්තාවක්. නිවාඩුවක් විවේකයක් පඩියක් නැති රස්සාවක් කරන ගැහැණියක්. නමුත් ඇය අපගේ වැඩකාරයක් නොවේ. දසමසක් කුසේකයන් ලේ ටික කිරි කරලා පොවලා උස්මහත් කරලා උගන්වලා ලෝකෙ තැනක් හදලා දුන්නට පස්සේ ඇයව කුණු මාළු කෑල්ලක් වගේ විසි කරන්න. දරුවෙක්ගේ හිතට ආවේ කොහොමද කියලා ටිකක් හිතන්න. වැඩ රාජකාරී එක්ක පවුල් ජීවිතය එක්ක අම්මව මගහැරුණ නම් අද මේ මොහොතේ අම්මට කතා කරලා කියන්න අම්මේ මං ඔයාට ආදරේ කියලා. ඒ වචන ටික අම්මට මුළු සංසාරෙටම ඇති. ජීවිතේ ජීවත් වෙන්න. දැවි දැවි දැල්වෙන පහන් ආලෝකය නිවෙන්නට පෙර සිනහවෙන් තල්වන්නට. උතුම් මාතෘත්වය වෙනුවෙන් සංසාර ණය ගෙවන්නට කල්පයක් මදිවවත් කාර්යබහුල ජීවිතයෙන් විනාඩියක් කැප කරමු.